ආයුබෝවන්. මේ channel එකට එකතු වුණු ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ අපි ගියපු ලස්සන ට්‍රිප් එකක් ගැන. ගිය මාසෙ පුරාවටම ලස්සනට නිලු පිපිලා තියච්ච හෝටන් තැන්න බලන්න අපිත් ගියා. නිලු මල් ගැන වගේම අවට ඉන්න සත්තු ගැන, ඒ වගේම යන්න තියෙන පාරවල් ගැන, ආහාර ගන්න තියෙන තැන් ගැන දැනගන්න ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා මං හිතනවා. කොළඹින් මධ්‍යම රාත්‍රියේ පිටත් වෙච්ච අපිට පට්ටිපොළට එන්න උදේ 6 විතර වෙනකොට පුළුවන් වුණා. මම චතු ට්‍රැවල්ස් එකේ චතු හරි ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. අපිට උදේ සහ දවල් කෑම සකසලා තිබුණේ දිනිත්‍රා පට්ටිපොළ රෙස්ටොරන්ට් එකේ. ඒ පාන්දර තියෙන පින්නත් එක්ක තැන තැන පිපෙන ලස්සන මල් ගොඩකට පුහුස්පටව එහෙ මෙහෙ දඟලන්න ගත්තාම ඒ පරිසරයේ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ. පට්ටිපොළ කියන්නේ හරි සුන්දර පුංචි නගරයක්. පට්ටිපොළේ ඉඳලා හෝටන් තැන්නට කිලෝමීටර් 6-7කට වැඩිය නෑ. ඒ කියන්නේ විනාඩි 30ක් 20ක් වගේ කාලයක්. කෑම ගත්තට පස්සේ අපි පට්ටිපොළ හරහා හෝටන් තැන්නට යන්න පටන් ගත්තා. පාර දෙපැත්ත බලන්න ලස්සනයි. හරිම ලස්සනට වැවිච්ච මල් ಜಾති, ඒ වගේම ලීක්ස්, කැරට්ස් වගේ එළවලු ಜಾති පාර වටේ හැම තැනම හරි ලස්සනට තියෙනවා. තාමත් උදේ පාන්දර හින්දා මිනිස්සු නම් ටිකක් පාරේ අඩුවට තමයි මේ වෙලාවට ඉන්නේ. කොච්චියේ එනවනම් ඉස්සරහින් තියෙන පට්ටිපොළ ස්ටේෂන් එකේ බැලලා හෝටන් තැන්නට හරි ලේසියෙන්ම යන්න පුළුවන්. නිලු පිපිලා තියෙන්නේ මේ පාර අවුරුදු 13කට පස්සෙලු. ඒ වගේම නිලු පිපිලා ඒ මල් වලින් බීජ හටගෙන ආපහු නිලු ශාකයක් හැදිලා මල් හට ගන්න තවත් අවුරුදු 12ක් විතර යනවලු සමහර විශේෂවල. සමහර විශේෂවල මේ කාලේ අවුරුදු 5ක් 7ක් වෙනවලු. එන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක. දන්නවද අන්තර්ජාලයේ තියෙන විස්තර වලට අනුව ලෝකෙ වටේ නිලු විශේෂ 300ක් විතර තියෙනවා. ඒකෙන් ලංකාවේ 33ක් තියෙනවා. දැන් කලාපේ මේ පාර නිලු වර්ග 6ක් 7ක් පිපිලා තියෙනවලු. පට්ටිපොළ නගරේ පහ වුණාට පස්සේ පාර දෙපැත්තෙම දකින්න ලැබෙන්නේ කඳුකර ගර්ම කලාපීය වැසි වනාන්තරය. වනාන්තර කලාපයේ පහ වුණාට පස්සේ තමයි මහවල තැන්න සානුවට අයිති හෝටන් තැන්න පිහිටලා තියෙන්නේ. තැන්න අයිති වෙන්නේ මුන්ටානේ කියන වැසි වනාන්තර කලාපයට. අපිට තෘණ පඳුරු සහිත මිටි කූරු ශාක තියෙන පරිසර කලාපයක් දකින්න පුළුවන්. මේ අපි පහු කරගෙන යන්නේ හෝටන් තැන්න දක්වා තියෙන වනාන්තර කලාපය. මේ වනාන්තර කලාපයේ ශාක ක්‍රමයෙන් ඉහළට යනකොට වෙනස් වෙනවා. ඒක ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. හෝටන් තැන්න කියලා කියන්නේ යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කරපු ලංකාවේ තියෙන අතිවිශේෂ වනාන්තර කලාපයක්. තමයි මෙහි තියෙන පෞරාණික වැදගත්කම ඉතා විශාලයි. ඒම සමහර ශාක ප්‍රභේදවල කතාව ජුරාසික් කාලය දක්වා දික්ව යන බව අන්තර්ජාලයේ සටහන් වෙනවා. පරිසර පද්ධතියේ තියෙන අධිසංවේදීතාවය, පෞරාණික අගය වගේ වැදගත්කම් රාශියක් හින්දා මේ පරිසරය ආරක්ෂා කරන බලධාරීන් ගොඩක් ලොකු වෙසක් දරන බව පේනවා. දැන් අපි ඉන්නේ හෝටන් තැන්නට ගොඩක් ආසන්නට. ලස්සන මල් විහිදුණු රෙද්දක් කියලා වගේ. එම්ම තැන්න සුදු පාට, රෝස පාට, කොළ පාට ලස්සනට නිලු පිපිලා.
මේක නම් මේ නවතින බලමු ටිකක්. පොඩ්ඩක් බහලා බලමු. අපි එන ගමන් බලමුද? ඒකම Son. Ya udah. පේනවනේ කාණ්ඩිගේ සතුට. අපි මේ ආවිල්ලා තින්නේ පට්ටිපොලෙන් හෝටන් තැන්නට ඇතුල් වෙන ගේට්ටුව ගාවට. ටිකට්ස් අරගෙන තමයි ඇතුළට යන්න වෙන්නේ. අපි ගියපු වාහනේ ලොකු හින්දා ඉස්සරහදී වෙන ට්‍රැෆික් ගැන සලකලා බලලා අපි අපේ වාහනේ මෙතන දාලා තමයි ඇතුළට පයින් ගියේ. බයික් සමහර පොඩි වාහන තොටුපොළ කන්ද නංගින්න පටන් ගන්න තැනට යනකම් යන්න පුළුවන් වුණා. ඊම පිපිලා තින්නේ තොටුපොළ කන්දේ කිරිගල් පොත්තේ බේකසැල්ල ගාවයි. අපි තෝරගත්තේ තොටුපොළ කන්දට යන්න. කන්දට යන පාර දිගේම ලස්සනට නෙළුම් පිපිලා. ඒ වගේම ඒ නෙළුම් වලට ආපු මීමැස්සු පුංචි කුරුල්ලෝ ඒ වගේ සත්තු ගොඩාක් ඒකත් වුණා. පත්තිසියට ඇතුළු වුණාට පස්සේ පරිසරයට හානි නොවන විදිහට වැඩ කිරීම අපේ වගකීමක්. ඒකේම පාරවල් වලින් ඈතට ගමන් කිරීම නොකළ යුත්තක්. මොකද තනකොළ ආස්සේ අපිට නොපෙනෙන මේ පරිසරයේ ඉන්න විවිධ සර්පය ඉන්න පුළුවන්. ඒ වගේම මේ පරිසරයේ ශ්‍රී ලංකාවට ආවේනික කොටියෝ, ඒ වගේම ශ්‍රී ලංකාවට ආවේනික කුකුලා වගේම විශේෂයෙන්ම විවිධාකාර වූ කටුසු විශේෂත් දකින්න පුළුවන්. උදේ පාන්දර හෝර්න් තැන්නට ගියොත් ලස්සනට නිලු මල් අතරින් ඉර පායගෙන එන හැටි බලන්න ඔයාලටත් පුළුවන්. ඒත් ඉතින් නිලු මල් තව කොච්චර කාලයක් තියේද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. තොටුපොළ කන්ද ගාවට වෙනකන් අපිට නිලු මල් බල මේ තාරපාර දිගේ යන්න පුළුවන්. නිලු විතරක් නෙමෙයි මේ කාලෙට මේ පරිසරයේ තියෙන තවත් මල් වර්ග ඒ අතරින් අපිට දකින්න පුළුවන් වුණා. වෙන්නේ ඒ පරිසරයටම ආවේනික වූ තවත් ශාක විශේෂයක්. මේ තියෙන්නේ නෙළුම් විශේෂයක් තමයි. ඒත් ඒක කහ පාටට උරු පොළ පාටයි. ආට සුදු පාට නෙළුම් වල වුණත් මලේ හැඩය ඒ වගේ පාට තැනින් තැනට එක විදිහේ වෙනස්කම් දකින්න පුළුවන් වුණා.
මේ අපි ඇවිල්ලා ඉන්නේ පාරෙන් හැරිලා තොටුපොළ කන්දට නගින තැනට. මෙතනින් එහාට යන්න තියෙන්නේ අඩිපාරක්. ඒක යනවා නම් පොඩ්ඩක් ලිස්සන සුළු ගතියක් තියෙන්නත් පුළුවන්. අනෙන් තොටුපොළ කන්ද මුදුනට ගිහිල්ලා එනවා නම් කිලෝමීටර් 4ක වගේ දුර ප්‍රමාණයක් ඇවිදින්න වෙනවා. පරිසරය නම් පුදුමාකාර ලස්සනයි. මුදුනට ගියාට පස්සේ අවට කඳු පන්ති හරි ලස්සනට පේනවා. තොටුපොළ කන්දට ගිහිල්ලා බැස්සට පස්සේ අපි වාහනේ ගෙන්නගෙන අපි හෝර්න් තැන්න හරහා ඕහිය එන්ට්‍රන්ස් එකට ආවා. පාරේදී නම් අපිට ගෝනු 2-3 දෙනෙක් හම්බ වුණා. හෝර්න් තැන්න මැද්දේ පාරෙන් අපි ඕහිය එන්ට්‍රන්ස් එකට ආවා. ඕහිය එන්ට්‍රන්ස් එකේ පොඩි කැන්ටින් එකක් ඒ වගේම වොෂ්රූම් පහසුකම්නුත් තියෙනවා. ඔහි එන්ට්‍රන්ස් එකේදී අපේ බෑග් හැම එකක්ම චෙක් කරනවා. කිසිම ප්ලාස්ටික් දාතියක් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඊළඟට අපේ බලාපොරොත්තුව තැන්නේ තියෙන පොඩි මියුසියම් එකක් බලාගෙන බේකර්ස් සැල්ලයි කිරිගල් පොත්තයි වර්ෂන් බලන්නයි යන්නේ. විස්තර ඊළඟ වීඩියෝ එකෙන් මං ගෙන්නම්කෝ.